හලෝ මං එන්දි. ඉතින් අපි අද කතා කරමු කෙරටින් ට්‍රීට්මන්ට් එකේ ස්ට්‍රේට්නින් එකේ අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් මේ ස්ට්‍රේට්නින් කියලා කියන්නේ අපේ hair එකේ තියෙන බොඩ් කඩලා අපේ hair එකේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කරන එක. ඉතින් මේකෙන් ගොඩක් වෙලාවට අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ස්ට්‍රේට්නින් එකෙන් කොණ්ඩේට එන්නේ ෆ්ලැට් ස්ට්‍රේට් ලුක් එකක්. කෙරටින් කියලා කියන්නේ අපි hair එකට කරන ප්‍රෝටීන් ට්‍රීට්මන්ට් එකක්. ඉතින් ඔයාලගේ කොණ්ඩේ ක්‍රිසි වෙලා ඩැමේජ් වෙලා මැනේජබල් නැතුව තියෙනවා නම් ඔයගොල්ලෝ පුළුවන් කෙරටින් ට්‍රීට්මන්ට් එකට යන්න. ඉතින් මේ කෙරටින් ට්‍රීට්මන්ට් එකෙන් කරන්නේ අපේ කොණ්ඩේට පිටතින් කෙරටින් ඇතුල් කිරීමක්. කොණ්ඩේ කොහොමද තියෙන නැචරල් කෙරටින් එකක්. ඉතින් අපේ කොණ්ඩේ ක්‍රිසි වෙන්නේ ඒ නැචරල් කෙරටින් එක අයින් වෙනවා. මේ නැචරල් කෙරටින් එක අයින් වෙන්න එක එක හේතු තියෙනවා. කෙරටින් ට්‍රීට්මන්ට් එකෙන් කරන්නේ කෙරටින් ප්‍රෝටීන් එක අපේ කොණ්ඩේට පිටතින් ඇතුල් කිරීම. කෙරටින් ට්‍රීට්මන්ට් එක කරාම කොණ්ඩේ ෂයින් වෙනවා, මැනේජබල් වෙනවා, අටම ස්මූත් ලුක් එකක් එනවා. ස්ට්‍රේට්නින් එකක් කරගන්නවට වැඩි මුදලක් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරද්දී අපිට වැය කරන්න වෙනවා. හැබැයි ඒ වැය කරා කියලා අපිට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද හොඳ රිසල්ට් එකක් අපිට ස්ට්‍රේට්නින් එකට වැඩිය කෙරටින් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ස්ට්‍රේට්නින් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරන්නේ ස්ට්‍රේට්නින් එකට වැඩිය කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන එක හොඳයි කියලා. බැයි ඔයගොල්ලන්ට ආෆ්ටර් කෙයා හරියටම කරන්න පුළුවන් නම් ස්ට්‍රේට්නින් එකක් කරන එකෙත් ප්‍රශ්නයක් නැහැ.